අයියෝ මහත්තයෝ ඊට වැඩිය වයසක අයටත් අපි මගුල් කතා කරලා තියෙනවා. මේ ළඟදි මම මගුලක් කතා කළා. කෙල්ලට 25යි. කොල්ලට 75යි. ඈ? යකෝ 75 කොල්ලොත් ඉන්නවද? 75 වුණත් බැදලා නැත්තම් ඌ කොල්ලා. කිව්වට විශ්වාස කරන්න මනමාලයාව අෂ්ටක කියනකම් පෝරුව හිටවලා තියන්න බැරි වුණා. ඒ තරම් වයසයි. ඉතින් මිනිහව පෝරුව හිටුවේ නැද්ද? නෑ. මිනිහව පෝරුවේ ඉඳුවා. ඒ කිව්වේ? ඒ කිව්වේ පුටුවක් තියලා පෝරුව උඩ වාඩි කරලා තිබ්බා. අනේ කපුන් නැහැ. මටත් හොයලා බලන්නකෝ අවුරුදු 25ක විතර. ගෑනු ළමෙක්. මොකද කරගන්න දෙයක් දැම්ම කරගත්තොත් තමයි. නැත්තම් මාවත් පෝරුවේ හිටවන්න වෙන්නේ. ඒ කිව්වේ බංකුවත් තියලා ඉඳවන්න වෙන්නේ. මගුලක් කතා කරනවා. සර් කිසි දෙයකට බය වෙන්න එපා. මං කරලා දෙන්නම්. ඒ වුණාට කපු මහත්තයෝ මගේ හඳහනේ ග්‍රහයෝ පිහිටලා තියෙන්නේ මහා නරක තැන්වලනේ. ඉතින් මං හොඳ තැන් වලට දාලා දෙන්නම්කෝ. අනේ එහෙම කරන්න පුළුවන්ද? මොකෝ මෙරි? මං කීයක් එහෙම කරලා තියෙනවා. ඔය NASA ආයතනය අහලා තියෙනව නේද? ඔව්. ඕකේ අපේ පුංචි අම්මගේ පුතෙක් වැඩ කරනවා. මේ නිහායතන ලෝකෙක්. ඔය සෞරග්‍රහ මණ්ඩලයෙන් ප්ලූටෝ කියන ආදියව අයින් කළෙත් මමනේ. පුතාට කියලා. ඇත්තට? නැත්තම් දැන් ওই වැඩේට අපි නාසයකට යන්න ඕනද කපු මහත්තයෝ? අපෝ නෑ. දැන් NASA ආයතනයේ සාකාවක් පිළිලා තියෙනවා මේ මාලිගාවත්තේ ආසා කියලා. එතෙන්ට හඳහන අරන් ගිය ගමන් නරක ග්‍රහයෝ සේරම අයින් කළා. ඒ වෙනුවට හොඳ ග්‍රහයෝ දාලා හදලා දෙනවා ඕනම හඳහනකට ගැලපෙන්න. හැබැයි ඉතින් සල්ලි තමයි. සල්ලිනේ. කව මහත්තයා ඈ දැනන මේක තියාගන්න. අඳහනක් තරම් මං එන්නම් පස්සේ. හොඳයි. පාප ග්‍රහය එහාට මෙහාට කරන්නත් රුපියල් 20යි. වරෙන්කෝ හඳහන අරගෙන අම්මා අප්පා මුන්ට ගෑනුනේ මේ බන්දලා දෙන්න ඕනේ. මල පෙරේතියෝ.